ආවා. මුවා අයියෝ ලේසිනේ. ඕ ඉන්න. අයියෝ ගොනා. ගොනා නෙමෙයි. ආ? ආයිලියන. ගොනා තමයි. ගොනා ඔයා. ගොනා නෙමෙයි ගෝනා. ඉතින් ඒක අයියෝ ඒක ඉරි කැල්ලනේ වෙනස. ඒ වුණාට ඉතින් වෙනස්නේ. මොන හරි මේක. අමාරුයි ලියන්න. හරිනේ. තාරක. හරිනේ. මනීෂා මොනවද අනේ ඔයා ලියන්නත් කලින් කියන්නේ? ප්‍රෙඩික්ටබල් නේ. හරි. එහෙනම් මේ කියන්නකෝ. බයිද? ඔන්න මාය ලියනවා. ඔයා බොරුනේ කරන්නේ. ඇයි? නෂෝමගේ නම කියන්න දුකයිද? Sorry. ඔයා මන් නිසා දුකින් නේදින්නේ තාරක. ඔයා හිතනවද මන් අශෝමකින් ඔයාව උදුරගත්ත කියලා? මං ඉන්නේ දුකින්ද සතුටින්ද කියනවත් මං හරියටම දන්නේ නැහැ මනීෂා. මගේ ජීවිතේ හැමදාම එහෙමයි. මම වැඩියෙන්ම කම්ෆර්ටබල් උනේ මගේ තාත්තා ළඟදී. ඊට පස්සේ ඔයා ළඟ. හැබැයි ඒ කම්ෆර්ට් zone එකේ ඉන්න එක මට හරි ගියේ නෑ. ඒකෙන් මම සැටිස්ෆයි වුණේ නෑ. ඒ හින්දා මොකද මං හැම තිස්සෙම ඕගොල්ලෝව මගේ ජීවිතෙන් ඈත් කරන්න හැදුවා. තාත්තා මට එයත් එක්ක ඇමරිකාවල ඉන්න කියද්දිත් මම පැනලා ලංකාවට ආවා. එතකොට ඔයා කිසිම කොන්දේසියක් නැතුව හරියට නිකන් ඉටිපන්දමක් වගේ දිය වෙවි මගේ ජීවිතේ හැම අඳුරු අහුමුල්ලක්ම එළිය කරද්දිත් මම ඔයාව අතහැරලා ගියා. එහෙම බලද්දි ඔයාලට ඔයාලව නැති කරලා තියෙන්නේ මං වෙනුවෙන් ජීවත් වෙච්ච මිනිස්සුන්ට රිද්දලා තියෙන්නේ මං මනීෂා. මං දැනගෙන හිටියා කොහේ හරි ඉඳලා ඔයගොල්ලෝ මං වෙනුවෙන්ම ජීවත් වෙනවා කියලා. මට ඕනුනේ ඔයගොල්ලන්ට නිකන් එක ඉඟියක් දෙන්න විතරයි. ඔයගොල්ලෝ මං වෙනුවෙන් ඉන්නවා කියලා මං දන්නවා. දවසක් ෆෝන් එකෙන් කතා කරනකොට මගේ වොයිස් එක පොඩ්ඩක් වෙනස් වෙලා කියලා තාත්තා ඒ වෙලෙම ටිකට් එකක් දාගෙන ලංකාවට ආවා. මට කොහොමද කියලා බලන්න. ඒතර ඔයත් මං වෙනුවෙන් ඒ වගේ කොච්චර දේවල් කරලා තියෙනවද මනීෂා? එහෙම බලද්දි මං තමයි හැමතිස්සෙම ඕගොල්ලන්ගෙන් පැනලා ගිහිල්ලා තියෙන්නේ. එහෙම නැතුව ඔයාලා කාකින්වත් මාව උදුරගත්තේ නෑ මනීෂා.